ඒක පුදුම ෆීලින් එකක් ඒ මිලියන 10 ලැබපු වෙලාව මට ඒක ඇත්තටම කියා ගන්න බෑ. ඇස්වල කඳුළු. මම හිතන්නේ මීට කලින් කිසිම ඉන්ටර්විව් එකක මම මේ දේවල් මම හිතන්නේ ඉස්සරහට කියන්න තියෙන දේවල් කියලා නැතුව ඇති. මම 7 වසරේ හරි 8 වසරේ හරි අපේ තාත්තා පිටරට රැකියාවකට යනවා. ඉතින් ඒකේ තාත්තට මම හිතන්නේ රැකියාව කරන්න හම්බෙන්නේ නැහැ. ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ කාලේ හරි අමාරු කාලයක් වුණා අපේ මුළු පවුලටම. ඉතින් මම හිතනවා මගේ ඉගෙනීමත් ඩ්‍රොප් වෙන්න පොඩි හේතුවක් ඒක වෙන්නේ නැති කියලා. මම හිතන්නේ ඔබට මාසෙට ඩොලර් 50000ක් වෙන එක අතිශය සාමාන්‍ය දෙයක්. ඔව්. මම ආයේ සාමාන්‍ය පෙළින් නවතිනවා මම. රටවල් ගානකට ගිහිල්ලා තිනවා. එහි රටවල් ටූරිසම් ප්‍රොමෝට් කරන්න. හැබැයි අද වෙනකන් ලංකාවේ මම හිතන කිසිම දෙයකින් මට අද වෙනකන් කතා කරලා නැහැ කියලා. මම කවදා හරි ජීවිතේ මැරෙනවා නම් මම මැරෙන්නත් ඕනේ මේ රටේ ඇතුළෙමයි. මං කිව්වා මම රස්සාවල් ගොඩක් කරලා තිනවා. කුලී රස්සාව කරලා තිනවා. ඒ හැමදේම කරලා තිනවා. මට ජීවිතේ ඕනම දෙයක් කොට්ටුයි. ඕනම දෙයක් කරලා තිනවා. මේසන් බාස්ලත් එක්ක අත්අඩට ගිහිල්ලා තිනවා මම. ඔබට හෙට ඇරයුම් කරොත් ලංකාවේ ඒක රජයෙන් වෙන්න පුළුවන් නැත්නම් ඊට සම්බන්ධ තැන් වලින් වෙන්න පුළුවන් ලංකාවේ ටුවරිසම් නගා සිටවන්න වයිල්ඩ් කුක් බුක් නැත්නම් චරිත් බ්‍රෑන්ඩ් එක ලංකාවත් එක්ක ටයි අප් වෙන්න ඔබ ලෑස්තිද? අනිවාර්යෙන්. වයිල්ඩ් කුක් බුක් කියන්නේ මම හිතන්නේ මට අනුව ලංකාවේ එතෙක් මෙතෙක් හදපු හොඳම බ්‍රෑන්ඩ් එකක්. ජීවිතේ මම මොකක් හරි ආපස්සට හරවන්න තියෙනවා නම් එකම දේ ආපස්සට හරවන්නේ ඉගෙන ගන්න කියන එක. මම අදත් කියන්නේ කවුරු හරි මේ ඉන්ටර්විව් එක බලනවා නම් ජීවිතේ අංක 1 තියාගන්න ඉගෙනීම. නොමිනේෂන් කියලා කිව්වනම් මම ඒත් යනවා. මාව අපහසුතාවයට පත් කරන්නද මම දන්නේ ඇත්තටම අදලත් ඒකේ හේතුව මොකක්ද කියලා. එතකොට මට මිලියන 10ක් නෑ අයියේ.